ඉතින් කොහොමද තවත් ලෝකයක් තමයි ගෙනහලා තියෙන්නේ. ඉතින් අද තියෙන වැඩ ගොඩක් කරන්න. ඉතින් අද අපි පොඩ්ඩක් කතා කරමු කොහොමද ව්‍යවසායකයෙක් එහෙම නැත්නම් අලුතින් දෙයක් ප්‍රොඩක්ට් එකක් එළියට දැම්මට පස්සේ අලුතින් ප්‍රොඩක්ට් එකක් ලොන්ච් කරාට පස්සේ ඒ ප්‍රොඩක්ට් එක අපි දැන් මාකට් එකට ගෙනියන්න ඕනි. ඊට පස්සේ අපි යූසර්ස්ලා ඇක්වයර් කරන්න ඕනි. ඉතින් මේ දේවල් කරද්දී අපිට මීටින්ස් ගොඩක් ගන්න වෙනවා. ඊට පස්සේ අපිට වැඩ කරන්න වෙනවා. පළවෙනි කාලෙදී සාමාන්‍ය ෆවුන්ඩර් කෙනෙක් වුණත් ඒ ෆවුන්ඩර් අනිවාර්යයෙන්ම මේ ප්‍රොඩක්ට් එකට යන්න වෙනවා. ඒ කියන්නේ ප්‍රොඩක්ට් එක මාකට් කරන්න වෙනවා. යූසර්ස්ලා හම්බෙන්න වෙනවා. ඉතින් ඔය ගොඩක් දේවල් තියෙනවා. ඉතින් අදත් ඒ වගේ බිසි දවසක්. ඉතින් අද වැඩ ගොඩක් තියෙනවා. ඉතින් උදේම තියෙනවා මීටින් එකක් එක තැනක. ඊට පස්සේ තව මීටින් දෙකක් තියෙනවා. ඔන්ලයින් මීටින් එකක් තියෙනවා. ඊට පස්සේ තව මීටින් එකක් තියෙනවා. ඊට පස්සේ අද රැයට තව ඩිනර් එකක් තියෙනවා. ඩිනර් එකත් මීටින් එක. ඉතින් ඔය වගේ මීටින්ස් ගොඩක් තියෙන දවසක්. ඉතින් පුළුවන් හැම වෙලේම වීඩියෝස් ක්ලිප් ටිකක් හරි දාන්න try එකක් දෙන්නම්. මට අද වුණේ සාමාන්‍යයෙන් ෆවුන්ඩර් කෙනෙක් විදිහට සාමාන්‍යයෙන් මේ වගේ මීටින්ස් තියෙන දවසක් කොහොමද වැඩේ වෙන්නේ කියලා ඔයාලට පෙන්නන්න. ඉතින් ඒකත් එක්ක පුළුවන් ටයිම් එක අපි කතා කරමු. එහෙනම් ඉතින් අද ලොග් එකට යන් මේ විදිහට බලමු අපි මොකද්ද අද දවසේ වෙන්නේ කියලා. හරි ඉතින් මම කිව්වනේ අද මම මීටින්ස් ගොඩකට යනවා කියලා. ඉතින් ෆවුන්ඩර් කෙනෙක් වුණාම ඇයි ඇත්තටම මීටින්ස් වලට යන්න ඕනේ? දැන් ඔයා ප්‍රොඩක්ට් එකක් හදන කෙනෙක් නම් ඔයා ඇප් ඩෙවලොප් කෙනෙක් කරනවා වෙන්න පුළුවන්, වෙබ්සයිට් හදනවා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මොනවා හරි සොලියුෂන් එකක් දෙන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා මොනවා හෑන්ඩ් ක්‍රාෆ්ටඩ් දෙයක් වෙන්න පුළුවන්, මොනවා හරි ප්‍රොඩක්ට් එකක් වෙන්න පුළුවන්. නැත්නම් සර්විස් එකක් හරි ප්‍රොඩක්ට් එකක් හරි. මේ වගේ දේවල් හදන්නේ මොකටද අපි? මේවා දේවල් හදන්නේ කාගේ හරි කස්ටමර් කෙනෙක් එහෙම නැත්නම් අපි කාගේ හරි මිනිස්සෙක්ගේ අවශ්‍යතාවයකට තමයි එහෙම නැත්නම් උවමනාවකට තමයි අපි මේ ප්‍රොඩක්ට් එකක් හරි සර්විස් එකක් හරි හදන්නේ. මොකද ඒක හදලා අපි කරන්නේ එයාලට එයාලගේ වැඩ කරන්න ලේසි වෙන එක හරි එහෙම නැත්නම් එයාගේ වියදම අඩු කරන එක හරි මේ වගේ දේවල් තමයි අපි කරන්නේ. එහෙම නැත්නම් අන්තිමට එයාගේ ආත්ම තෘප්තියට තමයි මේ දේවල් ගොඩක් කළා අපි කරන්නේ. එක එක ප්‍රොඩක්ට්ස් හදන්නේ. ඒතකොට උදාහරණයක් විදිහට ආත්ම තෘප්තියට යන ඒවා තමයි ඔය එන්ටර්ටේන්මන්ට් කැටගරි එකේ කරන දේවල්. ඒ වගේ දේවල්. හරි. එතකොට මේ ප්‍රොඩක්ට් එකක් හරි සර්විස් එකක් හරි අපි හැදුවට පස්සේ ඒ ප්‍රොඩක්ට් එක හරි සර්විස් එක හරි අපි කස්ටමර්ස්ලා දෙන්න ඕනේ. දැන් අපි ප්‍රොඩක්ට් එක හදනවා, ප්‍රොඩක්ට් එක හදලා ඊට පස්සේ සර්විස් එකක් එහෙම නැත්නම් සර්විස් එකක් අපි ලස්සන ප්ලෑන් කරගන්නවා. මේ හදාගන්න ප්‍රොඩක්ට් එක අපි කස්ටමර්ට දෙන්න ඕනේ. මොකද අපිට ආදායම එන්නේ කස්ටමර්ස්ලාගෙන්. ඒතර මේ ප්‍රොඩක්ට් එක හදලා ඒ ප්‍රොඩක්ට් එකේ පළවෙනි සේල්ස් 50 හරි 100 හරි වෙනකම් ඒක එක ප්‍රොඩක්ට් එකකින් ප්‍රොඩක්ට් එකට වෙනස් වෙනවා. ප්‍රොඩක්ට් එකේ අපි උදාහරණයක් විදිහට ඔයා හදලා තිනවා මොන හරි සොලියුෂන් එකක්. ඒතර මේ සොලියුෂන් එක අපි වෙබ්සයිට් එකකින් හදන එකක් කියලා නැත්නම් මොබයිල් ඇප් එකක් කියලා. ඒකේ පළවෙනි යූසර්ස්ලා 50 100 ගන්නකම් ඔයා ෆවුන්ඩර් නම් ඔයා ෆවුන්ඩර් කෙනෙක් විදිහට එතන ඉන්න ඕන. මොකද හේතුව තමයි ඒතර තමයි ඔයා දන්නේ මේ ප්‍රොඩක්ට් එකේ තියෙන ප්‍රශ්න මොනවද. එහෙම නැත්නම් මේ ප්‍රොඩක්ට් එකේ මිනිස්සුන්ට තව ඉන්න තියෙන ප්‍රශ්න මොනවද කියන දේවල් අපිට හොයාගන්න පුළුවන්. මොකද ඔයා දැන් ප්‍රොඩක්ට් එකක් හදලා ඊට පස්සේ මාකටිං ටීම් එකක් දාලා කෙලින්ම මාකටිං ටීම් එක ඇවුවොත් එහෙනම් මේ ප්‍රොඩක්ට් එක මාකට් කරන්න එයාලා ගිහිල්ලා මාකට් කරලා එයි. හැබැයි යූසර්ගේ පැත්තෙන් එන ෆීඩ්බැක්ස් ඔයාට කමියුනිකේට් වෙන්න නැති වෙන්න පුළුවන්. කමියුනිකේට් වෙන්නත් පුළුවන්, ගොඩක් වෙලාවට වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක නිසා හොඳම දේ තමයි ප්‍රොඩක්ට් එකේ පළවෙනි යූසර්ස්ලා 50 හරි 100 හරි ගන්නකම් ඔයාම යන එක. ඔයා මොන හරි හෑන්ඩ් ක්‍රාෆ්ට් එකක් හදනවා නම් එහෙම නැත්නම් ඔයා මොන හරි ඔයාම හදන ප්‍රොඩක්ට් එකක් තියෙනවා නම් ඒ ප්‍රොඩක්ට් එක පළවෙනි කස්ටමර්ස්ලා 50 100 ගන්නකම් ඔයාම ගිහිල්ලා සෙල් කරනවා නම් ඔයාම ෆවුන්ඩ් විදියට ගිහිල්ලා සෙල් කරනවා නම් තමයි ඇත්තටම හොඳ. මොකද එතකොට අපිට අයිඩෙන්ටිෆයි කරගත්ත හැකි එයාලට තව මොනවද ඉල්ලන්නේ, අපේ ප්‍රොඩක්ට් එකේ තව මොන වගේ ෆීචර්ස් ද එයාලට අවශ්‍ය වෙන්නේ, නැත්නම් මොන වගේ දේවල්ද මේ මොන වගේ අඩුපාඩු තියෙන්නේ, මේ හැමදේම හොයාගන්න පුළුවන් අපිම ගියොත්. හරි ඉතින් ඒක නිසා තමයි මම අපේ ප්‍රොඩක්ට් එක අලුතෙන් ලොන්ච් කරලා තිනවා. මම ඉස්සෙල්ල වීඩියෝ එකේ කිව්වා අපි এডুকেෂන් මාකට් එකේ ටීචර්ස්ලා ෆෝකස් කරලා ප්ලැට්ෆෝම් එක හදලා තිනවා. ඉස්සරහට මම තව විස්තර දෙන්නම්. ඉතින් මේ ප්ලැට්ෆෝම් එකේ දැන් පළවෙනි ටීචර්ස්ලා අපි ඇක්වයර් කරන ගමන් තියෙන. ඒතකොට මේකට අපි මාකටිං පැත්තෙන් අපි එක එක දේවල් යනවා. අපි කොලැබොරේෂන්ස් යනවා. දැන් අද තියෙන කොලැබොරේෂන් මීටින්ස් වගේ හවස් වෙලා තිනවා ටීචර්ස්ලාත් එක්ක මීටින්ස් වගේ. මේ හැමදේම කරද්දි මම අනිවාර්යයෙන්ම පාර්ටිසිපේට් වෙනවා. හේතුව තමයි මොකද එතකොට තමයි මම දැනගන්නේ මේ ප්‍රොඩක්ට් එකේ තියෙන අඩුපාඩු මොනවද කියන එක. ඉතින් මේ අඩුපාඩු මොනවද කියන එක හොඳට අයිඩෙන්ටිෆයි කරොත් තමයි අර ප්‍රොඩක්ට් එක පර්ෆෙක්ට් කරන්න පුළුවන්. ප්‍රොඩක්ට් එක පර්ෆෙක්ට් කරලා ප්‍රොඩක්ට් එක මාකට් එකට ගැලපෙන විදිහට දුන්නාට පස්සේ අපිට පුළුවන් අපේ බිස්නස් එක මාර්කටිං ඒජන්සි එකකට හරි නැත්නම් අපේම ඕන් ඉන් හවුස් මාර්කටිං ටීම් එකක් දාලා හරි අපිට මේක කරන් යන්න. ඉතින් එකම දේ තමයි ඔයා ප්‍රොඩක්ට් එකක් හරි සර්විස් එකක් හරි කරනවා නම් අනිවාර්යයෙන්ම ඒ ප්‍රොඩක්ට් එකේ පළවෙනි සේල්ස් 50 100 යනකම් ෆවුන්ඩර් කෙනෙක් විදිහට එහෙම නැත්නම් ඔයා ප්‍රොඩක්ට් එක හදලා ගෙන විදිහට අනිවාර්යයෙන්ම මාකට් එකේ යූසර් ඇක්විසිෂන් එකට යන්න අවශ්‍ය වෙනවා. මොකද ඒතකොට තමයි ඔයාට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. මොකද
ලංකාව වගේ රට ගොඩක් ස්ටාර්ට්අප් ෆේල් වෙන්න හේතුව තමයි එහෙම නැත්නම් ප්‍රොඩක්ට් හදන කම්පැනි සර්විස් දෙන කම්පැනිස් ෆේල් වෙන්න හේතුව තමයි අර යූසර් ඇක්විසිෂන් කියන පාර්ට් එකේදී එතෙන්නේ හරියට යන්නේ නැති එක. මොකද ප්‍රොඩක්ට් එක හදන එකවත් සර්විස් එකක් ඔෆර් කරන එකවත් ඇත්තටම දැන් කාලේ මේ AI ටෙක්නොලොජි එකත් එක්ක සහ මේ දැන් තියෙන ටෙක්නොලොජි එකත් එක්ක ලොකු දෙයක් නෙවෙයි. මොබයිල් ඇප් එකක් හදන්න කිව්වොත් එහෙම සාමාන්‍ය සතියෙන් දෙකකින් හදා ගන්න පුළුවන් අර MVP ලෙවල් එකේ. මිනිමල් වයබල් ප්‍රොඩක්ට් එක අපිට හදා ගන්න පුළුවන්. හැබැයි අපි එතනින් එහාට ගිහිලා යූසර්ස්ලා ඇක්වයර් කරලා අපි කොහොමද පේඩ් යූසර්ස්ලා හදාගන්නේ එහෙම නැත්නම් අපිට ආදායම ගන්න කොහොමද? අන්න යූසර් ඇක්විසිෂන් සහ මාකටිංగ్ පාර්ට් එක තමයි ඇත්තටම ප්‍රොඩක්ට් එකකට හරි සර්විස් එකකට හරි අත්‍යවශ්‍ය දේ. ඉතින් ලංකාවේ ගොඩක් කට්ටිය එහෙම නැත්නම් ලෝකෙත් ගොඩක් ස්ටාර්ට්අප්ස් ගද්දි එහෙම තමයි එයාලා වැඩිපුර ෆෝකස් කරන්නේ ප්‍රොඩක්ට් එකට හරි සර්විස් එකට හරි දෙන. හැබැයි ඒකෙන් 100 අපි හිතමු උදාහරණයක් විදිහට 70% දැම්ම කියලා ප්‍රොඩක්ට් එකේ ඩෙවලොප්මන්ට් වලට මාකටිං වලට 20 30ක් වගේ තමයි දාන්නේ. හැබැයි හරිනම් ප්‍රොඩක්ට් එකට 30ක් 40ක් දාලා මාකටිං සහ යූසර් ඇක්විසිෂන් පාර්ට් එක තමයි ඊටු 60 70ම දාන්න අවශ්‍ය වෙන්නේ. මොකද ඒතකොට තමයි අපිට මේක තව හොඳට හදා ගන්න පුළුවන් වෙන්නේ. මොකද ඉස්සර නම් මොබයිල් ඇප් එකක් හදනවා කිව්වම වෙබ්සයිට් එකක් හදනවා ටිකක් ලොකු දෙයක්. ලොකු ප්‍රොසෙස් එකක්. කාලයක් යනවා. හැබැයි දැන් එහෙම නෑ. දැන් අපිට AI ටෙක්නොලොජි තියෙනවා සාමාන්‍යයෙන් අවුරුදු 2 3ක් ඩෙවලොප්මන්ට් කරන්න ඕනියෝ දැන් මාස 4න් 5න් 6න් හදලා ඉවර කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම සොලූෂන්ස් ඇවිල්ලා තියෙනවා නෝ කෝඩ් සොලූෂන්ස් ඇවිල්ලා තියෙනවා දැන් ඒ කියන්නේ අපි කෝඩ් කරන්නේ නැතුව නිකම්ම අපිට MVP එක හදා ගන්න පුළුවන් ඒවා ඒ කියන්නේ මාකට් එක ටෙස්ට් කරගන්න පුළුවන් වගේ ඒවා. ඉතින් ඔයගේ සොලූෂන්ස් ගොඩක් තියෙනවා දැන් මේ විදිහට. ඉතින් මට කියන්න ඕනේ ඔයාලට ඔයා ස්ටාර්ට්අප් එකක් කරනවා නම් එහෙම නැත්නම් ෆවුන්ඩර් කෙනෙක් නම් නැත්නම් ප්‍රොඩක්ට් බිල්ඩ් කරන්න හිතන් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ඔයා ප්‍රොඩක්ට් එකේ යූසර් ඇක්විසිෂන් පාර්ට් එක ගැන දෙපාරක් හිතන්න සහ ප්‍රොඩක්ට් එක ලොන්ච් කරා නම් අනිවාර්යෙන් පළවෙනි යූසර්ස්ලා 50 100 ගන්නකම් අනිවාර්යෙන්ම ඔයා එතෙන්න යන්න අවශ්‍ය වෙනවා. ඉතින් එහෙනම් ඕක තමයි අද දවසේ මට දෙන්න තිබිච්ච ඇඩ්වයිස් එක. ඉතින් අපි බලමු අද දවසේ ඊටු රෙට් එක කොහොමද වෙන්නේ කියලා. යන්නේ එතන. අපි දෙකලු කොහොමද වින් කරන්න කියන තමයි බලන්නේ. අපි මීටින් එක දාගමුත් දැන්. පුළුවන්. මේ දැන් තමයි මෙතන ඉවරුනේ. මේ අපේ ඔන්ලයින් දාගමු මෙහෙම මම දැන් මේ පැලිවට එනකම වාහනේ දැන් ජොයින් වෙයි. හරි එක මීටින් එකක් ඉවරයි දැන්. අනිත් ඔන්ලයින් මීටින් එක දැන් ජොයින් වෙනවා. ඩ්‍රයිව් කරන ගමන් ජොයින් වෙන්නේ. ඉතින් හොඳ නැති වැඩක්. හැබැයි පොඩ්ඩක් දුරකට යන්න තියෙන පොඩ්ඩක් නවත්තලා ඉන්න වෙලාවේ හරි කතා කරහැකි. ඊට පස්සේ ඊගා මීටින් එක ඒක යන්න ඕනේ. ඔන්න ඔය තමයි අද ප්‍රොඩක්ට් එක ලොන්ච් කරාට පස්සේ තියෙන ටයිම් පීරියඩ් එක. ඉතින් බලමු ඉස්සරහට ලොග්ස් ටිකක් දාන්නම් මේ දේවලුත් එක්ක. මම හිතනවා මේ එක්ස්පීරියන්ස් එක මම ෂෙයා කරන එක ඔයාලටත් එකක් වැදගත් වෙයි. අනිත් එක තමයි යම් කාලයකදී මටත් ආයෙ මේ වීඩියෝස් වලට බලන්න පුළුවන් වෙයි. ඉතින් මම මෙන්න මේ වගේ දේවල් කරා කියලා. ඉතින් ඒක නිසා තමයි මේ වීඩියෝ සීරීස් එක යන්නේ. ඉතින් හරි එහෙනම් ඊගො වෙඩට යන්න. ඔව්නේ. වෙලා හොයා ගන්න. Be a gift with educators to make the educational cycle more effective. අන්නේ ලක්ෂ ගණනේ හරි ඉතින් ඔන්න මීටින්ස් ටික ඉවරුණා. මං හිතන්නේ අද බලන්න ඇති කොච්චරක් කියන්නේ අර ප්‍රොඩක්ට් එකක් ඩෙවලොප් කරාට පස්සේ ප්‍රොඩක්ට් එක ලොන්ච් කරාට පස්සේ කොච්චරක් ඉන්න ඕනද එහෙම නැත්නම් ප්‍රොඩක්ට් එකට කොච්චරක් ඇවිදින්න ඕනද කියන එක ගැන අයිඩියා එකක් එන්න ඇති. ඉතින් දැන් වෙලාව 11යි 16යි 11යි 16 දැන් වෙලාව. ඉතින් අද උදේ ඉඳන්ම මම වීඩියෝස් ටික අර ගන්න පුළුවන් හැමතැනම ක්ලික්ස් ගත්තා. ඉතින් ඔන්න ඔහොම තමයි ඔන්ටර්ප්‍රෙනර් කෙනෙක්ගේ දවසක් ගත වෙන්නේ. ඉතින් ප්‍රොඩක්ට් එකක් හරි එහෙම නැත්නම් සර්විස් එකක් හරි හදනවා නම් පටන් ගන්නවා නම් ඒ පළවෙනි කස්ටමර්ස්ලා ප්‍රමාණය ගන්නකම් හරි එහෙම නැත්නම් පළවෙනි යූසර්ස්ලා ප්‍රමාණය acquire කරනකම් අනිවාර්යයෙන්ම අපේ වචනිකොත් මේ කට්ට කන්න ඕන. ඒවා කොච්චර ලෙවල් එකේ හිටියත් එහෙම නැත්නම් කොච්චර earn කරත් අර අලුත් දෙයක් launch කරනවා නම් තව කාටවත් දාලා තියන්න නැතුව ඒ කියන්නේ මාකටිං බලන්න දාලා තියන්න නැතුව තමන්ම ගිහිල්ලා කරන එක තමයි ඇත්තටම වටින්නේ. මේ මොකද ඒ හැදෙන නෙට්වර්ක් එක සහ ඒ පළවෙනි කස්ටමර්ස්ලා 50 100 ගද්දි අපිට තියෙන හම්බෙන ෆීඩ්බැක් සහ යාලත් එක්ක හැදෙන නෙට්වර්ක් එක තමයි අපේ ජර්නි එක. අර අපි යන ගියක් හදුවොත් ඒක නිකන් අර අපි දාන ෆවුන්ඩේෂන් එක වගේ. හරි ඉතින්
ඔන්න වගේ තමති ඉතිං කොමරි සමාර්තැගල ඉතින් වීඩියස් ගන්න බෑ සමාර කතා කරන්න දේවල් ගන්න බෑතිම පොඩිපොඩි කලිප් දාලති තින මීටින් සොලයෝ ඉතින් ඒවා සමහරලාට මීටින් පෑ ගණන් යනවදන්න තව අද දවල්ත විචි මිට්න එක ඒක මහිතන පැය 4-5 විතර එක දිකට ගිය ඉට පස්ස දැන් එක ඊට පස්ස දැන් එකත් ගිය මං හිතන්නේ අටඉදම් වගෙන එතකොට පැය 3 මාරක් වගේ කාලයක් ගිය දැන් මිට්න ඇති ඉතින් එහෙම තමයි අතර කතා කරන්නවා තේවල් ෂයා කරගන්නවා ඔහො තමයි ඉතිං එහෙනම් තවත් ලෝකෙ හම්බෙමු තිවාට වේ ඇති මූුණහෙම අර ඔයිල් ගතියත් හිල තින කැන උදේ දම්ම අත් දවස මුදී දම්ම විදිනවා ඇතර උදේදන් හිටනවා හිටනවා කට්්‍යත කතා කරනවා නොලේජේෂයා කරගන්නවා ඉතින් ඔයට ටිකත් එක් නම අත් දවසම ගෙවුණේ ඉතිං මහිතන මොනහර මංවලට දෙයක් කතාත් කරා කොහ රටක් ලොන්ච් කරන දේවල් එකති අය මේ වලක ලෝකකින් හම්බෙමු ඉතින් මේ වගේ විසි දවස් මංවාලට පෙන්න්න ඒ පස්සේ මේ ප්‍රට්ට අපි ලොංච් කරද්දී ඒ ප්‍රට්ගේ තව අලුති ප්‍රට්කර සවිසකර දෙදී ප්‍රට් හර සවිසහර අපි කරන්න අද අපිට එන්න ප්‍රශ්න පසේ ඒවා අපි කොහොමද කරන්න යන්නේ ඒවගේ දේවල් කෙනත් ඉස්සරහට වීඩියෝස් සොල්දි අප්ඩේට් එකක් දෙන්න එහෙනම් හැමෝටම ජයවා අපි එහෙනම් තවත් දවසකින් හම්බෙමු